හායි කොහොමද ළමයි? අපි දැන් යන්න පිටත් වුණා. අපි දැන් යන ගමන් ඉන්නේ. මට ඇත්තටම වෑන් එක නගින්න මුකුත් ගන්න බැරි වුණා. දැන් අපි යන ගමන් ඉන්නේ. අපි මෙහෙන් පිටත් වුණේ 2ට විතර. ඊට පස්සේ ඉතින් අපි දැන් ওই දිගටම යන ගමන් අපි එහෙට යද්දි 8:00 විතර වුණා. තාමත් ඉතින් යන ගමන් ඉන්නේ. කියන්න ඕනේ අනිවාර්යයෙන්ම පඳුරක් දාලා සුමන සමන් දෙවියන්ට බාර වෙලා යන්න. එහෙම තමයි හැමෝම යන්නේ මම දන්න විදියට. ඉතින් ඔයාලත් යන්න ඉන්නවා නම් එහෙම කරලා යන්න. මොකද ඒක හොඳයි. ඉතින් දැන් ඔය අපි ටිකක් ලං වෙලා ඉන්නේ. හරිම ලස්සනයි ළමයි ඔය පැත්ත චිත්‍රයක් වගේ. ඒ තරම්ම හරිම ලස්සනයි. දී ඇලි එහෙම හැමතැනම තියෙනවා. මට ඒව නම් වීඩියෝ කරගන්න බැරි වුණා ඇත්තටම. ඔන්න ඔය පන්සල දේවාලයක් සුමන සමන් දේවාලය කියලා ඒකට නම තියෙන්නේ. මම දැක්ක ගොඩාක් කට්ටිය එතනට ගිහිල්ලා පඳුරු දාලා වැඳලා කරලා තමයි යන්නේ. දැන් අපි ගොඩාක් ළඟ ඉන්නේ. ඉතින් අපිත් ගිහිල්ලා පඳුරු දාලා වැඳලා කරලා තමයි යන්න ආපහු පිටත් උනේ. ඔය තියෙන පන්සලේ නම දේවාලය. එහෙම තමයි ඉතින් ගොඩාක් අපි ගියේ 2024 3:27. අපි දැන් එතනට ආවා ළමයි. ඔයාලට ජර්සි ගන්න අමතක වුණා නම් අයිස් කැප් අමතක වුණා නම් ප්‍රශ්නයක් නැහැ. එතන දිගටම තියෙනවා අර පාර දෙපැත්තේ එතනත් කට්ටිය විකුණනවා. ඉතින් කිසිම මේ එකක් නැහැ. ඔයාලට එතනින් උනත් ගන්න පුළුවන් අමතක වෙලා ආවනම්. අපි දැන් ඉතින් ශ්‍රී පදස්ථානය කරුණා කරන්න පටන් ගත්තා. අපි දැන් ওই ඉස්සරහට යන ගමන් ඇවිදගෙන ඒ දෙපැත්තෙත් බඩු තියෙනවා. කැවිලි ಜಾති අර දොදොල් ඒවා මේවා තියෙනවා. එතකොට ඔය අයිස් කැප් ජර්සි මාල ඒවා ගොඩාක් තියෙනවා. දිගටම තියෙනවා. දැන් ඉතින් ඔය අපේ තාත්තා තමයි ඉස්සරහින් යන්නේ. අපි පිටිපස්සෙන් යන්නේ. අපි සතිය දවසකනේ ගියේ. ඉතින් අපි හිතුවේ සෙනග නැති වෙයි කියලා. ඒත් ගොඩාක් සෙනග හිටියා. ඔතන ළමයි කරන්න තියෙන්නේ ඔයාලා ශ්‍රී පදස්ථානයට යන වාර ගහන ඔය ගන්ටාරේ ගහන්න තමයි තියෙන්නේ. කෝඩු කට්ටිය ගහන්නේ නැහැ. එයාලා ආයේ දෙවෙනි පාර යනකොට එයාලට ගහන්න පුළුවන්. නැත්නම් එයාලට ගහන්න බෑ. මම නම් දෙපාරයි ගියා. මම මේ පාරත් එක දෙවෙනි පාර. දැන් ඒ කට්ටිය නගිනවා. ඔය වෙලාවේ නම් වැඩි සෙනග නැහැ වුණාට අපි උඩට නගින ගොඩාක් සෙනග හිටියා. අපි ඉතින් චුට්ටක් වාඩි වෙවි තමයි එහෙම තමයි නැග්ගේ. එක දිගට නගින්න අමාරුයි ඉතින් මහන්සි. කිසි ප්‍රශ්නයක් නැහැ වාඩි වෙලා ඉතින් චුට්ට නගින්න පුළුවන්. එහෙම තමයි අපි දැන් නැග්ගේ. අනිත් කට්ටියත් එහෙම තමයි. තාම ඉතින් අපි ඉස්සරහට යනවා. අපි රෑ තමයි නගින්න ගියේ. අපි උතන්ට යද්දි 9:00 විතරයි. මට හරියටම මතක නැහැ. ඔතන සමහන් දෙනවා. නොමිලේ දෙන්නේ. ඕන කෙනෙක්ට බීලා යන්න පුළුවන්. සීත ගංගුලේ කෝඩු කඩන කට්ටිය. ඒ කියන්නේ අලුතෙන්ම යන කට්ටිය කෝඩු කඩන්න ඕනේ. දෙහි නළලෙයි හම්බුලෙයි ඔළුවේ අත්වලයි එහෙම ගාගෙන ඊට පස්සේ දෙහි ටික දාන්න ඕනේ වතුරට. ඊට පස්සේ මේ සෝද ගන්න ඕනේ. ඊට පස්සේ ඔතන දේවාලයක් තියෙනවා. ඒකට පඳුරු දාලා තමයි ආයේ පිටත් වෙන්න ඕනේ. ආයේ ඉස්සරහට යද්දී බෙලි මල් හරි මොන හරි හම්බුණා. මට හරියට මතක නැහැ. ඒකත් නොමිලේ තමයි දෙන්නේ. අපි දැන් ඔය ඉතින් ආයේ වාඩි වුණා චුට්ටක් අමාරු නිසා. වාඩි වෙවි ඉතින් නගිනවා. දැන් වෙලාව නම් මට හරියටම මතක නැහැ. අපි උදේ ඇත්තටම කියනවා නම් එදා පූජාවක් තිබුණා. කට්ටියක් ඇවිල්ලා යාළගේ පූජාවක් තිබුණ නිසා අපි උදේ 12 විතරට තමයි දවල් 12ට විතර තමයි මළුවට ගියේ. ඉතින් ඇත්තටම අවුවේ ඉඳලා අර රත්නපුරේ පැත්තෙන් ගියපු කට්ටිය නම් අපිත් එක්ක ගියපුවට ඒගොල්ලන් ඉන්දිකටු පහන ගාවින් ගිහිල්ලා මේ
රත්නපුරේට ඒ පැත්තට හැරිලා ගිහපු නිසා ඒගොල්ලන් 6-7 වෙද්දි පල්ලෙහාට වැස්සා. හැබැයි අපි හැටන් පැත්තෙන්ම යන්න හිටපු නිසා අපිට ඉන්න වුණා පූජාවල් ඉවර වෙනකම්ම. ඔය ඉතින් view එක ලස්සනයි, හරිම ලස්සනයි. චුට්ටක් ඉතින් බයයි උඩ ඉඳලා පල්ලෙහා බලද්දි. අපි ඉතින් ඉන්නවා තාම. දැන් මළුවට ළඟයි හැබැයි ගොඩක් උඩ ඉන්නේ. අපි දැන් මළුවට ඇවිත් ඉන්නේ ළමයි. මට ඇත්තටම මළුවේ තියෙන ඒවා වීඩියෝ කරන්න බැරි වුණා. මොකද වැස්ස පටන් ගත්තා. අපි දැන් බහින ගමන් ඉන්නේ. ඉතින් වැස්සේ තමයි. චුට්ටක් වැස්සා. හරි එහෙනම් මගේ වීඩියෝ බැලුවට thank you. ඔයාලත් යන්න බලන් ඉන්න හැමෝටම සුමන සමන් දෙවි පීඨෙන් සිරිපා කරුණා කරලා එන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝම පරිස්සමෙන් ගිහිල්ලා එන්න. එහෙනම් මං යනවා බයි.